හැමෝටම සුබ දවසක්. ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. අද දෙසැම්බර් 24 වෙනිදා. වෙලාව නම් ඇති රෑ 9:00 විතර. අපි දෙන්න ඉතින් මේ ලෑස්ති වෙන්නේ නත්තල් පූජාවට යන්න. මේ නත්තල නම් මට ගොඩාක් විශේෂයි. ඒකට එක හේතුවක් තමයි විවාහයෙන් පස්සේ අපි දෙන්න සමරන පළවෙනි නත්තල. අනිත් එක තමයි ඉතාලියේ මං සමරන පළවෙනි නත්තල. මං නම් ගොඩාක් සතුටින් ආසාවෙන් තමයි ඉන්නේ. අපි දෙන්න කොහොම හරි යනකොට පොඩ්ඩක් විතර පරක්කු වෙලා. අපි යනකොට නම් පූජාව පටන් අරගෙනයි තිබ්බේ. මට භාෂාව නම් ටිකක් තේරෙන්නේ නැහැ. ඒත් මං නත්තල් පූජාවට නම් ගොඩාක් ආසාවෙන් සහභාගී වුණා. මේ වෙලාවේ නම් මට ගොඩාක් මගේ පවුලේ අයව නම් මතක් වුණා. මොකද මම වෙනදට නත්තල් පූජාවට සහභාගී වුණේ අම්මයි තාත්තයි නංගි එක්ක. අද ඉතින් මං ඉන්නේ මගේ හස්බන්ඩ් එක්ක. ගොඩාක් වීඩියෝස් නම් මට පූජා වෙලාවේදී ගන්න බැරුව ගියා. ඔයාලත් ඉතින් මේ ටික බලන්නකෝ. පූජාවත් ඉවර වෙලා අපි දෙන්න හැමෝටම විශ් කරලා අපි දෙන්නත් ගියා ඉටිපන්දම් පත්තු කරන්න. මේ තියෙන්නේ පල්ලිය හදලා තිබ්බ ගවලනේ. අපි මේ දැන් යන්නේ පල්ලියට ආව හැමෝම එකතු වෙලා නත්තල සමරන්න. ඔයාලත් ඉතින් බලන්නකෝ මේ වෙලාවේ ඇත්තටම මම නම් හරිම ආසාවෙන් බලන් හිටියේ ඊළඟට මොකද වෙන්නේ කියලා. අපි දෙන්නත් ඉතින් ඔය විදිහට තමයි නත්තල් සාදයට සහභාගී වුණේ. හැමදේම ලස්සනට ඉවර වෙන අපි දෙන්නත් ගෙදර යන්න පිටත් වුණා. එහෙනම් ඉතින් අදට මං ගිහින් එන්න. මම හිතනවා ඔයාලා ආසාවෙන් මගේ වීඩියෝ එක බලන්න ඇති කියලා. ආයෙමත් දවසක ලස්සන වීඩියෝ එකකින් ඉක්මනින් හම්බ වෙමු. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.